අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අපේ ජීවිතවලට එන ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්නය දිහා අපි බලන විදිහයි. රියල් ප්‍රශ්නය පොඩි දෙයක් වුණාට ඒ ප්‍රශ්නය වටා හිතින් මවන් ඉන්න ලෝකය ගොඩක් විශාලයි. එක්හට් ටෝලි විසින් රචිත The Power of Now පොතේ අපේ මනස ගැන මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. අපේ මනස අපේ අතේ සිද්ධ වෙච්ච මිස්ටේක්ස් නැත්නම් පසුතැවීම් නැවත නැවත රීප්ලේ කරනවා. ෆියුචර් එක ගැන ගොඩාක් worry වෙනවා. ගොඩක් බයෙන් ඉන්නේ. අපේ මයින්ඩ් එක පුරුදු වෙලා ඉන්නේ හැම සිටුේෂන් එකක්ම ඇනලයිස් කරන්න. ගෙවුණු තප්පරය තුල හෝ සිද්ධ වුණ දේ ඇනලයිස් කරනවා. ඒ වගේම තමයි අනවශ්‍ය බිය, වර්ධකාරී හැඟීම්, පසුතැවීම් අපේ මනස තුළ ඉබේම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ හැඟීම් හරියට ඉමෝෂනල් ප්‍රිසන් එකක හිර වෙලා ඉන්න සිරකරුවෙක් වගේ. නැවත නැවත එකම සිතුවිලි රටාව රීප්ලේ වෙනවා. මේ සිතුවිලි රටාවෙන් මිදෙන්න බැරි වුණොත් අපි මානසික රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. හිතට තුවාලයක් වෙන්න කලින් මේ රටාවෙන් ඉවත් විය යුතුයි. මේකට තියෙන එකම පිළිතුර තමයි මයින්ඩ්ෆුල්නස්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් මම මයින්ඩ්ෆුල්නස් ගැන අරන් එන්නම්. දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.